පොල් කඩන තියනවද? පොල් කඩන තියනවද? ලබු තියෙනවා ලබු. මහත්තයෝ පොල් කඩනවා. බලන්න. පොල් කඩනවා. අතු වහනවා. මහත්තයෝ පොල් කඩනවා. පොල් කඩනවා. අතු බානවා මහත්තයෝ. අතු බානවා. පොල් කඩනවා. මේකද ගත්තේ. අද දවසේ තාන කීයදම හොයාගන්න විදිහකුත් නෑ. තව ගෙදරකටවත් යන්න ඕනේ. පොල් කඩනවා. නැද්ද නෝනා? පොල් කඩනවා. කරන්නේ දවසක පොල් නෑ නම් ඉන්නේ. කුලිය වැඩක්වත් නැද්ද නෝනා? කුලී වැඩ කරන සල්ලි වාගේ තියෙන්න බෑ. මොනවා හරි දෙන්න නෝනා. නෑ මේ දවස්වල හරි අමාරුවෙන් යන්නේ නෝනා. අමාරු නට අපි හැමෝටම තමයි ඉන්නේ. වතුර ටිකක්වත් දෙන්න පුළුවන්ද? පොල් කඩන්න නැද්ද? කරන්න පොල් කාලට ජමාලයන් තියෙන්නේ. පොල් වේලිච්ච නෑ. හරි අමාරුයි මේ දවස්වල මේ ළමයින්ට වැඩ ටිකක් තියෙනවා කරගන්න. ඒකයි කුලිය වැඩක්වත් හොයාගෙන ආවේ. ඊයරන මෙහෙ නෑ ඉතින්. ආනෝනා දැන් මේ වෙලාවට කුලි වැඩ කරන දැන් 9000 අර යා පැත්තේ ගෙදර කාගේද? ඒවත් නැද්ද දන්නේ? නෑ ඒ කවුරුවත් නෑ. 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 එහෙනම් අපි ගිහිල්ලා එන්න. හොඳයි. වැඩක් හම්බුන්නේ අදත්. පොල් කඩන්න ගියා. පොල් කඩන්නත් නෑ අප්පා. තෝනේ නනික. තෝනේ. වැඩක් හොයාගෙන ගියා වැඩ හම්බුනේත් නෑ. දෝනේ. පැටියෝ දෝනේ. මේකෙල්ලත් නැද්ද මන්ද ගෙදර. තාත්තේ වැඩ නැද්ද? ආ පුතේ. වැඩ තමයි පුතේ මං ගියේ හොයාගෙන. අද වැඩ නෑ පුතේ. ගස් කෙඩි කරන්නේත් නෑ මිනිස්සු. ඉඳලා ගිහිල්ලා ආවා ඉතින්. මේ කෑවද? නෑ. ලිපුවත් මොලවංක මොනවා හරි උයවන්න. කාටියක්වත් බොන්න බැරිය. වැඩක් නෑ නේ පුතේ අද. ගේමකුන් නෑ තාත්තේ. අන්න. පුතේ තාත්තේ නිමල් මාමලේ කඩේට ගිහිල්ලා මාං කැල්ලක්වත් ගෙනහම්බා. ඒ සල්ලි නන් නැහැ. මේ මං කිව්වා ගියහන්කෝ. නිමල් මාමේ කඩෙන් දෙයි. මොනවද ළමයෝ? මාමේ පාන් ගෙඩියක් අල්ලි ගෙනාවද? තාත්තා හවසට දෙන්නම් කිව්වා. බෑ කියන තාත් මොකද දැන් මාත් ණයටනේ ගේන්නේ ළමයෝ. හරි අමාරුයි කරන්න. තාත්තට කියන්නකෝ ගිහිල්ලා ඈ.
කිව්වද? පාන් දෙන්න බෑ කිව්වා. ඇයි ඒ? ණයක් තියනවනේ පුතේ ගෙවන්න. ඒක වෙන්නේ දෙන්න බෑ කියන්නේ නැත්තේ. මං ගිහිල්ලා ගේන්නම්කෝ. අර ලිපමලහංක පුතේ ගිහිල්ලා හටියක් වා බීලා යන්න ඉස්සෙල්ලා. අලයන්කෝ ගෙට. මිනිස්සු පාන් දෙන්නේ. Tony, putih, mame, lagi gila nam putih ya. Kau kahit ka bondo ka man takkalin na. Gelali. Apa polisali? මුදලාලි මෙතෙන්න මාවද? මාස 3ක් මෙතෙන්ට මෙන්න කියන්නේ තොපි ගන්න උරක් දෙකට නැමිලෙන්නේ ඈ. අපි ඉල්ලන්න තොපි ළඟට. මුදලාලි. මාස 3 මන් දෙන්නම් කොහම හරි ඉතින්. දවස් 3කින් පොඩි කාට කණ්ඩත් නෑ මුදලාලි. මේ ඒකයි මේ ගැලි ටිකක් ගන්න ආවා. හැබැයි ගහ කිටෝලක් තියෙන්නේ. දෙන්න මුදලාලි. පොඩ්ඩක් ඉන්නකෝ. ඉත කියන්නේ බං බලපන් දැන් මාස 3ක් වෙනවනේ බං. මුදලාලි. එල්ලම් කරන්න එපා බං දීපල්ලා ගත්තා. මං ගෙදෙට්ට එන්න මුදලාලි ගෙදෙට්ට එන්න. බෑ හැමදාම ගෙදෙට්ට නෑ දැන් ගෙදෙට්ට. කොයිද වැට ළඟට එනකොට බල්ලා පන්නා මුදලාලි. එන්න උන්නේ නෑ මම මේ දවස් දෙකෙත් බැලුවා මුදලාලි. කිසියද කියලා. බලමු මේ. පොඩ්ඩක්. මේක ගබලවත් බලමු මුදලාලි මං එන්නම් ගෙවල් පැත්තට. දැන් මාස 3ක් වෙනවනේ බං අරගෙන බං. ඈ? ඇත්ත තමා කියන්නේ බං. උඹ ගෙදර බොබ්බ බොරුනේ බං කියන්නේ අත්‍යවන බල්ලා මැරලත් දැන් මාස දෙකමාර කොහෙද බං බල්ලා පයින්නේ. බොරු කියන්න එපා බං. ඇවිල්ලා කියහන්. චිප්පා උඹලට බලහන් දැම්ම තව එකකට දෙන සල්ලිනේ බං ඕවා. මුදලාලි මම එන්නම්කෝ හවසට ගෙදෙට්ට. ආයි මට එන්න තියන්න එපා වරෙන් එහෙනම් ඈ. මේ වන්ද බං උඹලට
මුදලාට මේක මතක තියාගන්න. මට දවස් 3යි දෙන්නේ. ඒ සල්ලි දුන්නේ නැත්තම් ඉතින් ගිහන් ඉන්නවරගන්න කියලා මතක තියාගන්න. මුදලාලි එහෙම කරන්න එපා මුදලාලි. ඈ? එහෙම කරන්න එපා ඉතින්. මායි ළමයා ඉතරනේ වැටලා ඉන්නේ ඒකේ. ඈ පුතේ. එන්නකෝ. කාටවත් බිව්වද? කන්න දෙයක් නැහැ පුතේ ගෙදර. එවනින් ඉන්නකෝ. මං එනවා තා පොඩ්ඩක් යා. ගැරුවා පුතේ උදේ ඉඳලම මොනවත් නැහැ. මොකක් කරන්නද මන් දන්නේ නැහැ. ඒත් හරි මුදලාලිය ගිහිල්ලා ගියා පොලිය කාර්යය. උඹටත් කන්න දෙයක් නැහැ. මං ඔන්නෝගෙන් දාහන්ක පොඩ්ඩක් මේ පුතේ මේකට. එකක් ගල්ලා යන්න බලන්න. තෝනි මේකවත් බලලා ගෙදර යන්න ඕනේ. හරි. තොත්නේ අප්පා. धोनी 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 धोनी